හෙල්ලෝ ගයිස් ඉතින් අද වීඩියෝගේ මං ඔයාලත් එක්ක කතා කරනවා බෝයා BYM1 කියන මයික්‍රොෆෝන් එක ගැන ෆුල් රිවිව් එක. ඉතින් මෙන්න මේ මයික් එක ගැන ඔයාලට දැනගන්න තියෙන සියලුම විස්තර මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. වර්තමානයේ වන විට හැමෝගෙම අතට ෆෝන් එකක් ලැබිලා තියෙන නිසා හැමෝම ඒ කියන්නේ බහුතරයක් සමාගේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඒක අන්තර්ජාලයට එහෙම නැත්නම් සමාජ මාධ්‍යයට මුදා හැරීම පුරුද්දක් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේකෙදි ඔයා කරන වීඩියෝ ක්වොලිටි එකට වැඩිය ඔඩියෝ ක්වොලිටි එක වැදගත් වෙන බව ඒක බලන කෙනාට තේරෙනවා ඒ වීඩියෝ එක හදන කෙනාට වැඩිය. ඉතින් ඒ නිසා ඕඩියෝ එකට හොඳ සාධාරණයක් කරන්න ඕන නිසා මම මේ වීඩියෝ එකෙන් ගෙනාවා බෝයා BYM1 කියන ලෝ බජට් ක්වොලිටි මයික්‍රොෆෝන් එක ගැන. ඒ නිසා මේ මයික්‍රොෆෝන් එක ගැන විස්තර මිස් කරගන්න නැතුව, ඒ කියන්නේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනත් එක්කම අපි නම් දැන් යමු මෙන්න මේ මයික්‍රොෆෝන් එකේ quick unboxing එකට. හරි අපි දැන් මේක අන්බොක්ස් කරගෙන ඉවරයි. අපි දැන් කතා කරමු මෙන්න මේක ඇතුලේ තියෙන රික්වයර්මන්ට්ස් ගැන. ඉස්සෙල්ලාමට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බෝයා කියන ලෝගෝ එක ගහපු පවුච් එකක්. ඉතින් මෙන්න මේ පවුච් එක අපිට ලැබෙන්නේ ලෙදර් වලින්. ඉතින් මේ පවුච් එකත් හොඳ ක්වොලිටි පවුච් එකක් විදිහට අපිට පේනවා. කියන්නේ ඒකේ බිල්ඩ් ක්වොලිටි ගැන කියන්නේ කිසිම වරදක් නැහැ. හරි අපි මේ පවුච් එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලමු. හරි. ඉස්සෙල්ලාම අපි මේ පවුච් එක ඕපන් කරපු ගමන් අපිට පේන්නේ අපේ මයික් එක. ඉතින් අපි මේන්ම තින් එක වන අපේ මයික් එක ගැන කතා කරමු. මේ පවුච් එක ඇතුලේ තව මයික් එකේ රික්වයර්මන්ට්ස් බැටරිස් වගේ දේවල් තිබ්බා. නමුත් මේන්ම තින් එක වන අපේ මයික් එක ගැන අපි දැන් වැඩිදුර විස්තර කතා කරමු. අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ මයික් එක. ඉතින් මෙන්න මේක noise reduction sponge එකත් එක්කම ඇවිල්ලා තියෙනවා. ඉතින් එන්න ඒකත් අපේ වාසියක් මෙන්න මේ මයික් එක ලබා දෙන. හරි අපි ඊළඟට කතා කරමු මෙන්න මේ මයික් එකේ control panel එක ගැන. මේ panel එක ගැන අපි කතා කරමු කැමරා ෆෝන් වගේ දේවල් තියෙනවා. අපි එන්නේ options ගැන ඉදිරියට කතා කරමු. ඒ වගේම මේ මයික් එකේ මුළු දිග මීටර් 4ක් වෙනවා. ඒ කියන්නේ මීටර් 4ක් දක්වා ඔඩියෝ එක පවර්ෆුලි රෙකෝඩ් කරන්න මෙන්න මේ මයික් එක අපිට ඇක්සස් ලබා දීලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු මෙන්න මේ මයික් එකේ බොක්ස් එකේ සඳහන් වෙලා තියෙන දේවල්. මොකද මෙන්න මේ බොක්ස් එකේ සඳහන් වෙලා තියෙන දේවල් අපි ඉතාමත් වැදගත් වෙන මයික් එක පාවිච්චි කරද්දී ඔයාලා මෙන්න මේ වගේ ඔප්ෂන්ස් කීපයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ මයික් එකේ බොක්ස් එක පිටුපසින් වෙනවා. ඒ වගේම ඉස්සරහා කූල් කවර් එකකින් අපිට මේ මයික් එක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳ පොසිටිව් පොයින්ට් එකක් මෙන්න මේ මයික් එක ගැන තියෙන. ඉතින් මේ මයික් එක යූස් කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන ගොඩක් දේවල් ගැන. මෙන්න මේ මයික් එක පිටිපස්සේ චාර්ට් එකක් විදිහට ගහලා තියෙනවා. ඒ චාර්ට් එකත් කියාපුයි කියවලා ඔයාට මේකෙන් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ මයික් එක සපෝට් කරන ඩිවයිසස් උත් ඔයාට මයික් එක පහලින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒවා දැනගෙන හරියට මේ මයික් එක කනෙක්ට් කරලා පාවිච්චි කරන්න ඔයාලා දැනගන්න ඕන. අපි දැන් කතා කරමු මම ඉස්සෙල්ලා කතා කරන්න කියපු දේ. ඒ කියන්නේ මෙන්න මේ මයික් එකේ මේ control panel එකේ තියෙන options ගැන. ඔයාලට බලා ගන්න පුළුවන් බෝයා කියන logo එකත් එක්ක මෙන්න මේ මයික් එකේ control panel එකේ තියෙන ඒ වගේම යටින් ක්ලික් එක දාන්න තියෙනවා කැමරා off. ඒ වගේම ෆෝන්ස් සඳහාත් මෙන්න මේක භාවිත කරන්න පුළුවන්. කැමරා කියන මෝඩ් එක දැම්මොත් ඔයාලා අනිවාර්යෙන්ම මෙන්න මේකේ ඇතුළත් වෙන බැටරිය ඔයාලා දාන්න ඕනේ. නැත්නම් ඔයාලට power එක performance මදි වෙනවා ඔයාගේ වීඩියෝ එකේ audio එකේ quality එක තුල. ඒ ෆෝන් එක පාවිච්චි කරද්දී නම් මෙන්න මේ බැටරි එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ෆෝන් එක කියන්නේ තමත් පොඩි ප්‍රමාණයක් ගන්න ඩිවයිස් එකක්. ඒ නිසා ඔයාලට ෆෝන් එකේදී පාවිච්චි කරද්දී මෙන්න මේකේ බැටරිය යූස් කරගන්න ඕන වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය විදිහට ඔයාගේ YouTube channel එකට audio record කරගන්න මෙන්න මේ mic එක පුළුවන් බැටරි එකක් නැතුව. ඉතින් බැටරි එක තිබ්බත් අවුලක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේකේ ඉතින් මෙන්න මේ control panel එක ගැන කතා කරන්න තියෙන මෙන්න මේකයි. මෙන්න මේක open කරලා ඔයාලට බැටරි එක දාන්න පහසුකම මෙන්න මේ mic එකේ තියෙනවා. ඉතින් යාළුවනේ කොහොමද තියෙන අපේ වීඩියෝ එක? අද වෙන අපේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් ටෙක්නික් හසලඩ් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ unboxing and review videos තව ඕන නම් අනිවාර්යෙන් channel එකේ comment එකක් දාන්න. ඒ වගේම ඔයාලට මෙන්න මේක ගැන දැනගන්න තව මොනවද කියනවා නම් ඒත් පල්ලෙන් comment එකක් දාන්න. වීඩියෝ එක අඩුපාඩු මොනවද කියනවා නම් ඒත් comment එකක් දාන්න. එහෙනම් දිනුම් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එක like කරන්න. ඔයාලගේ තන් යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා.
එන යාලුනේ තවත් දවසක අලුත් ඉන්ට්‍රස්ටිං ක්‍රියේටිව් වීඩියෝකින් හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.